අද අපි බලන්න යන්නේ ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නයකට ගාඩියන් ඒන්ජල්ස්ලා මොනවද ඔයාට දෙන උත්තර කියලා. අපි මේ ඒන්ජල් කාඩ්ස් වලින් තමයි බලන්න යන්නේ. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නය ඔයාට අහන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු ඔයාගේ ඒන්ජල්ස්ලා ඔයාට මොනවද ලබා දෙන උත්තර කියලා. හරි, අපි බලමු. forgiveness සමාව දෙන්න කියලා කියනවා. ඔයාගේ හිතේ මොකක් හරි කවුරු හරි ගැන යම් කිසි තරහක් හරි මොන හරි තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාගේ හිතේ කොහේ හෝ තැනක මොකක් හරි ප්‍රශ්නයකට ඔයා විඳවනවා නම් අන්න ඒකට forgiveness සමාව දීලා අත්හරින්න කියලා තමයි ඒකෙදි කියන්නේ. මේ කාඩ් එකත් ඇවිල්ලා තියෙනවා. you're ready කියලා කියනවා. මෙතනදී ගොඩක් දුරට ඔයාට හොඳ වටපිටාවක්, හොඳ දේවල් ලැබෙන්න තියෙනවා. ඉතින් ඔයා රෙඩි. ඔයාගේ ඉදිරියට යන්න ඔයා දැන් රෙඩි වෙලා ඉන්නේ කියන එක මෙතනදී පෙන්නනවා. ඉතින් ඒ දේවල් වලට ඉඩ දෙන්න, ඔයාගේ අනාගතේ ඔයාට සිද්ධ වෙන්න තියෙන හොඳ දේවල් වලට ඉඩ දෙන්න කියන එක මේ කාඩ් එකෙන් පෙන්නනවා. ඔයා ප්‍රශ්නෙට තමයි මේ උත්තරේ ලැබෙන්නේ. look for a sign. ඔයාට සයින්ස් පෙන්නනවා කියලා කියනවා. ඒ කියන්නේ අවට ඔයාට ඔයා හිතපු දෙයට, ඔයා හිතපු ප්‍රශ්නෙට ඔයාට අවටින් මොන හරි දේවල් ලැබෙනවා, පෙන්නනවා, සංඥා කරනවා. ඉතින් ඒ දේවල් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒ දේවල් අවධානයත් එක්ක ඔයා බලන්න ඔයාට මොනවද ඒ තැන්වලදී ගන්න පුළුවන් පියවර කියන එක. it's up to you. ඔයාගේ අතේ තමයි මේ හැම දෙයකටම උත්තර තියෙන්නේ. ඔයා ගන්න තීරණ අනුව, ඔයා කරන දේවල් අනුව තමයි ඔයා අහපු ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ සහ තියෙන්නේ කියන එක මේ කාඩ් එකෙන් කියවෙනවා. big happy changes. එතකොට මේ ආපු කාඩ්ස් ඔක්කොම එක ගත්තොත් ඔයාව අර සමාව දීලා ඔයාගේ තියෙන අවට වටපිටාවේ තියෙන opportunities අරගෙන ඉස්සරහට ගියොත් ඔයාට ලොකු කියන්නේ සතුටුදායක කාලයකට යන්න පුළුවන්, සතුට ළඟා කරගන්න පුළුවන්, ලොකු වෙනසක් වෙනවා සතුටු හිතෙන කියන එක මෙතනදී ඒන්ජල්ස්ලා දෙන තව පණිවිඩයක්. අපි තව කාඩ්ස් දෙකක් වගේ අරගෙන බලමු. no කියලා කියනවා. එතකොට ඔයා අහපු ප්‍රශ්නය අනුව ඒ no කියලා කියන්නේ මොකක්ද කියන එක ඔයා අදාළ කරගන්න. යම් කිසි දෙයක් මොන හරි ඔයාගේ හිතේ තිබ්බනම් මම මේක කරන්නද එපාද කියලා, එතනදී ඔයාට no කියන ආන්සර් එක එනවා. එතකොට මේ no කියන ආන්සර් එකත් එක්ක මේ ටික සම්බන්ධ කරගන්න එපා. හේතුව මේකෙදිත් පෙන්වන්නේ ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. ඔයාට ඔයාගේ වැඩ ටික කරගන්න අවට පරිසරය සූදානම් වෙලා තියෙනවා. ඔයා ඔය සමහර වෙලාවට අනවශ්‍ය මොන හරි දෙයක් හිතනවා නම් අන්න ඒ දේ හිතන්න එපා කියන එක තමයි මෙතනදී no කියන ආන්සර් එක ඇවිල්ලා තියෙන්නේ කියන එක තමයි මට channel වෙන්නේ. recovery. ඔයාව සකසා ගත යුතුයි මේ තැනට යන්න, මේ දේවල් වෙන්න ඔයාව සකසා ගත යුතුයි කියන එක ඔයාට කියනවා. මුලින්ම ආවේ forgive කරන්න කියලා, සමාව දෙන්න කියලා. කියන්නේ ඔයාගේ නොදැනුවත් හෝ ඔයාගේ හිත ඇතුලේ යම් කිසි තුවාල
trauma fears වගේ දේවල් තියෙනවනේ ඒ දේවල් recover කරගන්න කියන එක ඒවා recover වුණාට පස්සේ ඔයාට අන්න අර කියන තැන්වලට යන්න පුළුවන් කියන එක මේ cards ටිකෙන් ඔයාට දෙන පණිවිඩ එතකොට ගොඩක් positive cards ටිකක් ඔක්කොම ආවේ so ඔයාගේ සමහර අයගේ ප්‍රශ්නය මොකක් හරි yes or no ප්‍රශ්නයක් නම් ඔයාට මේ no card එක ගන්න පුළුවන් සමහර අයට මේ තියෙන ප්‍රශ්න එක්ක මොන හරි ඔයගොල්ලන් හිතේ ඇහුවා නම් ඒකටත් මේ no answer එක extra ආපු එකක් වෙන්න පුළුවන් ඒ වගේම තමයි මොකද ඔයා අහපු ප්‍රශ්න මම දන්නේ නැහැ හැබැයි මේ රීඩින් එකේ හැටියට මේ ඔක්කොම cards ගත්තාම ඔයාට මෙතනදි කියන්නේ ඔයාට අවට පරිසරයේ තියෙන ඒ දේවල් ගැන බලලා ඉදිරියට යන්න මිසක් ඔයා ඔය ඉන්න තැන ඉන්න කියන එක නෙවෙයි. ඉතින් අද රීඩින් එක ඕක එහෙනම් ආයෙත් දවසක ඉක්මනට හම්බෙමු. එතකන් මාව අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න කියලා ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ ෂෙයා කරලා මට සපෝට් කරන්න කියලාත් හැමෝගෙම ඉල්ලනවා. ඔයාලා වෙනුවෙන් මේ ගේන වීඩියෝස් අපි ඉක්මනට බලමු. තව ඊළඟට මම මේකෙම yes or no රීඩින් එකක් අරගෙන එන්නම්. ඔයගලන්ට yes or කියන්නේ ඔව්ද නැද්ද ප්‍රශ්නෙට උත්තරය දෙන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්.